උඹගෙන් ඕජී එකම එක ප්‍රශ්නයක් අහනවා, එක සරල ප්‍රශ්නයක්. මේකට උඹට උත්තර දෙන්න පුළුවන් වුණොත් උඹ වීඩියෝ එක මෙතනින් බලන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්නේ තමයි අඳුර තියෙනවා ආලෝකය තියෙනවා. ඔය දෙකෙන් මොකද්ද දිනන්නේ? ගොඩක් උන් මේකට දෙන උත්තරේ තමයි ආලෝකය කියන එක. වැරදි. ඔය දෙකෙන් දිනන්නේ උඹ පෝෂණය කරන දේ, උඹ ෆීඩ් කරන දේ. ඒකට උත්තර දෙන්න බැරි වුණා නම් හොඳට පැහැදිලි වහන් ඉන්න ඕජී මේ කියන්න දේවල් ටික. අක් එකටම තේරුම් ගනින්. ડિප්‍රෙෂන් කියලා දෙයක් නෑ. ඒක ඇවිල්ලා උඹ පිටින් අරගෙන ඇතුළට දාගත්තු උඹ විසින්ම නිර්මාණය කරපු බොරුවක්. ડિප්‍රෙෂන් කියන්නේ ඇත්ත නෙවෙයි. මට ඩිප්‍රෙෂන් කියලා දැනෙන එක තමයි ඇත්ත. ડિප්‍රෙෂන් කියලා කියන්නේ උඹට ගන්න පුළුවන් හොඳ ෆීඩ්බැක් එකක්. උඹට ඩිප්‍රෙෂන් කියලා දැනෙනවා නම් උඹට කරන්න තියෙන එක සරල දේ. උඹගේ යම් කිසි දෙයක් වෙනස් විය යුතුයි. උඹ එන්නේ ඒ දේ වෙනස් කරපන්. ඊට පස්සේ උඹට බිඳවන්න නැතුව සතුටින් ඉන්න පුළුවන්. උඹලා කාට හරි හිතෙනවා නම් කවුරු කොහොම කිව්වත් කාටවත් තේරෙන්නේ නැහැ මගේ වේදනාව මගේ විඳවීම කියලා මේක අහපන්. ගොඩක් උන්ට තමන්ගේ ජීවිතේ සුන්දරම කාලය තමයි කුඩා කාලය, ළමා කාලය. ඒත් ඕජීගේ පුංචි කාලේ ඉතාමත්ම කටුක කාලයක්. ඕජී ගෙදරින් පිට ඉන්න හැම මොහොතකම ඕජී මානසික විඳව හිටියේ. ඒ හැම දවසකම ගෙදර ඇවිල්ලා ඕජී අම්මට කියනවා මට මානසික ලෙඩක් තියෙනවා, මට මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ડિප්‍රෙෂන් කියන වචන ඕජී ඒ දවස්වල අහලා තිබෙන්නේ නැහැ. එතකොට අම්මා කිව්වේ නෑ ඔයාට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඕජී එක කියන හැම දවසකම ඔයාට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා. අවසානයේ මම ලොකු වෙලා හැරිලා බලනකොට හරි මෙහෙම පැහැදිලි කරන්න. ඔය තමයි මම ඔබගේ ළඟම එකෙක්. ඔබගේ හොඳ මිතුරෙක්. හැමදාම ඔබ හම්බෙන දවසට මම කියනවා උඹට ડિප්‍රෙෂන් මචං, උඹට නිකන් ඇන්සයිටි වගේ නේ, උඹට අවුලෙන් වගේ නේ, මම ડિප්‍රෙස් වෙලා ඉන්නේ, මට ඩිප්‍රෙෂන්. මෙහෙම කියනවා කියලා කියන්නේ උඹේ දේ පෝෂණය කරනවා කියන එක. මේක ඕජී කියන දෙයක් නෙවෙයි. අන්න ඒ නිසායි බෲස් ලී කිව්ව එකපාරක් තමන් ගැන විහිළුවෙන් කතා කරන්න එපා, තමන්ව ජෝක් එකකට ගන්න එපා. මොකද තමන්ගේ ශරීරය දන්නේ නැහැ මොකද්ද විහිළුව මොකද්ද ඇත්ත කියලා. තමන් කියන දේට තමන් හිතන දේට පට්ට පවර එකක් තියෙනවා. ડિප්‍රෙෂන් කියලා කියන්නේ සිටුේෂනල්. එහෙම නැත්නම් తాවකාලික පොරු දෙයක් කියලා කියන්න කට්ටිය අහනවා. එහෙනම් ඒ සිලිබ්‍රිටිස්ලා, එහෙම නැත්නම් ධනවත් මිනිස්සු, එහෙම නැත්නම් ප්‍රසිද්ධ වෙනත් මිනිස්සු ඒ සූසයිඩ් කරගන්න කියලා. ඔබ දන්න උඹ ආදරය කරන සූසයිඩ් කරගත්ත ප්‍රසිද්ධ චරිතයක් පුළුවට ගනි. ඌට ඒ දේ හැදිලා තියෙන වෙලාවක උගේ වටේ ඉන්නව ඔයාට ડિප්‍රෙෂන් නේද? ඔයාට මාර ප්‍රශ්න නේද කියලා කියනවා වෙනුවට කටවහපන්. ඔබ බලපන් උඹට තියෙන ප්‍රසිද්ධ උඹට තියෙන සල්ලි ටික බලපන්. ඔබගේ ජීවිතේ ගත කරන්න මේ ලෝකෙ මිනිස්සු කොච්චර පෙරම් පුරනවද බලපන්. උඹට මොකද තියෙන ප්‍රශ්නේ? උඹට ජීවිතේ ඉතුරු කාලේ නිකන් හිටියත් කාලා බීලා ඉන්න සල්ලි තියෙනවා. උඹට හෙට ඕන්න උඹගේ වයසට භාගයක් කඩු කෙල්ලෙක්ව කසාද බඳින්න පුළුවන්. මොකද්ද උඹට අවුලෙන් ඉන්නේ හේතුව? අපි හෙට යමන් සෆාරි එකක්, අපි හෙට යමන් පාටියක් දාන්න, අපි හෙට යමන් ලංකාව වටේම ට්‍රිප් එකක්. කලින් නොකරපු දේවල් කරමු, කලින් කියපු තැන් වලට යම්. ඒ වෙනුවට මොකද කරන්නේ? ඉස්සෙල්ලා යනවා තෙරපිස්ට් කෙනෙක් ළඟට. ඊට පස්සේ ගිහිල්ලා තහවුරු කරගන්න උඹට මානසික රෝගයක් එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියලා මගුලක් තියෙනවා කියලා. ඊට පස්සේ සතියේ දවස් 3ක්, දවසට පැය 2ක් තමන්ගේ තියෙන ඩිප්‍රෙෂන් ගැන, තමන්ට ඩිප්‍රෙෂන් තියෙනවා කියලා තහවුරු කර ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ මනස බැලන්ස් වෙන්න, මනසට සතුට ලැබෙන්න බෙහෙත් අරගෙන ඒ බෙහෙත් බොනවා. ඊට පස්සේ අවුරුදු 2කට 3කට පස්සේ සූසයිඩ් කරගන්නවා. උඹට වුණත් ජීවිතේ සතුටින් ඉන්න තව කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ නම්, බෙහෙත් එක දිගට බොන්න ඕන නම් උඹ ගන්න තීරණෙත් ඕකම තමයි. ඒ නිසා ડિප්‍රෙෂන් කියලා උඹ හිතින් මවාගත්තු ලෙඩේට ප්‍රොග්‍රස් එකක්. එහෙම නැත්නම් යම් කිසි දෙයක් කිරීම ඇරෙන්න වෙන කිසිම විකල්පයක් නැහැ. ඒත් ඒ දෙයට කම්මැලි මිනිස්සු. මිනිස්සු කරන්නේ ලේසිම දේ කම්මැලිකම නිසා ඉස්සලා ලේබල් එකක් ගහ ගන්නවා මට ඩිප්‍රෙෂන්. ඌට තියෙන නිදහස කරුණ තමයි ඩිප්‍රෙෂන්. මට ඩිප්‍රෙෂන්. මම ලේබල් කරා දැන් මම පැත්තකට වුණා. හරි දැන් මට ඩිප්‍රෙෂන්. ඕජී කාර් 53ක් තියෙනවා. 54 වෙනි කාර් එක මම ඕජී වෙනුවෙන් අරන් දෙනවද කියලා වෙන එකේ මහන්සිලා වැඩ කරලා කට්ට කගෙන වැඩ කරලා හැම මානසික වේදනාවක්ම විඳ දරාගෙන වැඩ කරලා ඌට ඒක අරන් දෙනවද නැහැ. ඒකට මහන්සිලා වැඩ කරන්න ඕජීමයි. ඔබගේ ජීවිතේ ඉස්සලම තේරුම් ගනි. ඔබ වෙනුවෙන් පොඩි කාලේ වගේ අතින් අරන් යන්න, ඇඟිල්ලෙන් එනන කියලා දෙන්න ඕනේ නැහැ. ඔබ තරුණයෙක් නම්, විශේෂයෙන් ඔබ පිරිමියෙක් නම් කොල්ලෙක්ගෙන් මිනිහෙක් කියන ලෙවල් එකට වරෙන්. ඔය ඉස්සරහට ඒකේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගේනවා. ඒකෙදි අපි මේක තවදුරටත් විස්තරාත්මකව කතා කරමු. අංක එකටම ඔබ ડિප්‍රෙෂන් කියලා ලේබල් එක ගහගන්න කලින් ඒ ලේබල් එක වෙනුවට ඔබ ගහගන්න ඕනේ ෆේත්. එහෙම නැත්නම් විශ්වාසය කියන ලේබල් එක. මේකේ තියෙන සුන්දරම දේ තමයි මෙන්න මේක හොතට අහගන්න. ડિප්‍රෙෂන් එහෙම නැත්නම් ඍණාත්මක සිතුවිල්ලක් නිසා ඔබේ මුළු ජීවිතේම ඇත්තම කඩම් වැටෙනවා නම්, ඒ වගේම ධනාත්මක සිතුවිල්ලක් නිසා ඒක උඩට ගන්න පවර එකක් තියෙනවා. අන්න එක තමයි මේකේ තියෙන විශේෂත්වය. ડિප්‍රෙෂන් කියන ලබ්බ වෙනුවට විශ්වාසය කියන දේ රිප්ලේස් කරපන්. ඔබ කන්නඩියක් ඉස්සරහට ගිහලා උඹට දේවල් දෙකක් කියන්න පුළුවන්. උඹට පුළුවන් බලපන් මගේ හැටි මෙලෝ රහක් නෑ, මම හැමදාම දුරුවලේ. එහෙම කියන්න පුළුවන්. හැබැයි උඹට කන්නඩියක් ඉස්සරහට ගිහලා කියන්න පුළුවන් බලන් ඊයේ හිටියට වඩා මම අද වර්කවුට් කරපු නිසා දැන් පොඩ්ඩක් විතර වෙනස් වෙගෙන එන්නේ. මගේ ෆැට් එක අඩු වෙලා මම එන්න ප්‍රොග්‍රස් එකෙන් ඉස්සරහට යනවා. ඔබ තීරණය කරපන්. ඔබට යන්න ඕන තැන මොකද්ද? ඔබ කියන්න ඕනේ මොකද්ද කියලා. මොකද වචන වලට පවර එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඔයජිගේ පට්ට පර්සනල් ඇඩ්වයිස් එකක් ඔබලත් එක්ක ෂෙයා කරගන්නම් මේ වෙලාවේ. ඒ තමයි මම කවදාවත් පිළිගන්නේ නැහැ, මම අනුමත කරන්නේ නැහැ, මම පිළිගන්නේ නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ මගේ පවර් එක වෙනතකට යොමු කරන කිසිම දෙයක්. අන්න ඒකයි ඩිප්‍රෙෂන් කියන මගුල ගැන මම කිසිම විශ්වාසයක් තියෙන්නේ නැත්තේ. මට අදාළ නැහැ ඒක ඇත්ත වුණත් මට අදාළ නැහැ, මම වැරදි වුණත් සාරාංශය තමයි මගේ පවර් එක වෙනතකට යවන කිසිම දෙයක් මම පිළිගන්නේ නැහැ. මම ඒක ස්ථිර කරන්නේ නැහැ. ඒක ඕජී විසින්ම ඕජීගේ ඔළුවට, ඕජීගේ ශරීරයට දාගත්ත ලොකු ෂීල්ඩ් එකක්. මේක බලන කාටම හරි මම මේ කියන දේ පිළිගන්නම විශ්වාස කරන්නම බැරි නම් ඔබ පිළිගන්නව ඩිප්‍රෙෂන් කියලා දෙයක් තියෙනවා කියලා. ඔබ එතනම ගම කාගෙන ඉවරයි. කමක් නැහැ. ඔබ හිතපන් ඔබ එතකොට ඩිප්‍රෙෂන් තියෙනවා කියලා සරලවම ඔබ කරන්නේ ඩිප්‍රෙෂන් කියන බීජ ටික පැල කරනවා. හරිද? බීජ ටිකක් ඔන්න හරි ඩිප්‍රෙෂන් තියෙනවා, මට ඩිප්‍රෙෂන්, මට පට්ටවුල්, මම වේදනාවෙන් දුකින් ඉන්නේ. මොන හැමතැනම පැල කරා. පැල කරලා ඊට පස්සේ උඹ ඇඟිලි දික් කරනවා. ඇයි මේ
ඇයි මට මේක හරියන්නේ නැත්තේ? ඇයි හැමදාම මම මෙහෙම? ඇයි මේකේ ගොඩේමක් නැත්තේ? යකෝ ඔබ පැල කරුවෝ තමයි මේ විදිහට ගස් වල ලොකු වෙන්නේ. ඔබ ડિප්‍රෙෂන් කියන බීජ ටික පැල කරා නම් දැන් ඒවල ගස් ටික දිහා බලාගෙන වේදනාව, විඳවීම, ප්‍රතික්ෂේප වීම, පසුතැවීම කියන පල නෙලාගනි. මෙච්චර දේවල් කියලා තව කරුණට කියනවනේ. ඔබ කොහොම කිව්වා ડિප්‍රෙෂන් කියන්නේ ඇත්ත දෙයක් එක මගේ ජීවිතේ කෑව මම මේ විදිහට මානසික වැටෙන ඩිප්‍රෙෂන් නිසා. ඒක පට්ට මානසික වාදයක්. මේ වේදනාව උඹට තේරුම් ගන්න බෑ. උඹ හරියට කතා කරන්නේ ඔබ ડિප්‍රෙෂන් කියන දේ ප්‍රොමෝට් කරනවා වගේ ෆ්‍රී. උඹ හරියට කතා කරන්නේ ඩිප්‍රෙෂන් කියන්නේ මහා දෙවියෙක්. උඹ ඒක වඳිනවා වගේ. මේක හොඳට අහගනින්. ගොඩක් මිනිස්සු එහෙම කරන්න හේතුව තමයි උඹ හැම පරාජිතයකටම හැම ෆේලියර් එකකටම එක්ස්කියුස් එකක් කරනවා ડિප්‍රෙෂන් එක. අපේ ડિප්‍රෙෂන් නිසා මට මේ දේ කරන්න බැරි වුණා. මට මේක කරන්න බැරි මට ડિප්‍රෙෂන් මට පට්ටව. ඔබ එහෙම කිව්වයි කියලා ජනාධිපතිවත් එහෙම නැත්නම් ඔබේ ග්‍රාම සේවකවත් ඇවිල්ලා ඔබට දෙනවද? මෙයාට ඩිප්‍රෙෂන් අපි මෙයාට මෙච්චර සල්ලි දෙමු. මෙයාට ඩිප්‍රෙෂන් ආවා වගේ ස්පෝර්ට්ස් කාර් එක. ඔබ ඩිප්‍රෙෂන් කියන එක පවර් එක දෙන්නේ නැතුව කලින් කිව්වා වගේ ඔබට වගකීම ගත්තොත් මේක මගේ වැරද්දක්. මම කෙලවගෙන ඉන්නේ. සරලවම කිව්වොත් මම උපාගෙන ඉන්නේ. ඩිප්‍රෙෂන් කියලා ඇත්තම දෙයක් නෑ. මම කෙලවගෙන මේකට වගකීම මම ගන්න ඕනේ. ඒ නිසා මම මේ පොඩි දේවල් ටික ෆික්ස් කරන්න ඕනේ. X Y Z ඔය තුනම ෆික්ස් කරන්න පුළුවන් මට විතරයි. එහෙම වැඩ කරොත් ඔබ පුදුම වෙයි. ඩිප්‍රෙෂන් කියන ඔය දෙයට පවර් එක නැති වෙන විදිය ඔබ උඹගේ අතට වගකීම අරගෙන වැඩ කරන්න ගත්තට පස්සේ ඔබ ඩිප්‍රෙෂන් කියන දෙයට ගරුත්වයක් නොදී වටිනාකමක් නොදී තමන්ගේ අතට වගකීම අරගෙන වැඩ කරාම ඒක නිකම්ම නැති වෙලා යන විදිය ඔබට හොඳට තේරෙයි. ඔබ ඩිප්‍රෙෂන් කිය ඒක ගැන කතා කරනවා ඇරෙන්න ඔබට අනාගතයේ තියෙන අරමුණු ඉස්සෙල්ලා අරමුණක් හොයාගෙන අරමුණු වෙනුවෙන් මහන්සිලා වැඩ කරපන්. ඔය මේ කලිනුත් කිව්වා. මේ මනස අපේ බ්‍රේන් මෙකැනිසම් එක වැඩ කරන්නේ ප්‍රශ්න විසඳන්න. අතීතයේ මිනිස්සුන්ගේ ඉඳන් වර්තමාන මිනිස්සු වෙනකම්ම අපි කරන්නේ ප්‍රශ්න විසඳන එක. ඉතින් ඔබ නිකමෙක් වගේ කිසිම වැඩක් නොකර ගෙදර වෙලා කාලා කන්නික් වගේ ඉන්නකොට ඔබට රැට නිින්ද යන්නේ නැහැ තමයි. මොකද ඔබගේ මෙකැනිසම් එක වැඩ කරන්නේ නැහැ. ඒකට මොකද්ද වෙන්නේ? පිටින් එනවා ලෙඩක්. පිටින් ඔබගේ ශරීරය තුල ලෙඩක් එනවා. ડિප්‍රෙෂන් කියලා ඔබ කරන්නේ ඒක විසඳන එක. ඔබ ප්‍රශ්න විසඳන වෙනුවට ලෙඩක් හදාගෙන ඊට පස්සේ බෙහෙත් පිටි විඳවනවට වඩා ඒ ලෙඩේ හදාගන්න නැතුව ඉන්න එකයි වටින්නේ. ඒක නිසා ඔබ ඉස්සෙල්ලාම ඕකට බෙහෙත් කරන්න යන්න කලින් ඕකට හේතුව හොයලා හේතුව විනාශ කරලා දාපන්. ඒක විනාශ කරන්න පුළුවන් එකම දේ තමයි අංකයකටම ඔබ දැන් එක පිළියරන් ඉන්නවනම් ඒක ප්‍රතික්ෂේප කරපන්. ඒකට බලය දෙන එක නවත්තපන්. ඉස්සෙල්ලා කිව්වා වගේ වචන වලට පට්ට පවර එකක් තියෙනවා. ඒක නවත්තලා ඊට පස්සේ ඔබගේ අරමුණ හොයාගනි. අරමුණක් හම්බෙන්නේ නැත්නම් හම්බෙන කම් එක එක දේවල් පස්සේ දුවපන්. මොකද එකපාර ජීවිතේට අපේ පැෂන් එක හොයාගන්න බෑ. ඒක හොයාගෙන ඒක වෙනුවෙන් මහසල වැඩ කරපන්. එතකොට බලපන් ඔබට රැට නිින්ද යන්නේ නැති කියලා. මොකද ඕජි ඔබගේ තන හිටියා. ඒ නිසා ඕජි මේකේ ආරම්භයේදී අපු ප්‍රශ්නේ වගේ අඳුර ආලෝකය අතරින් මොකද්ද දිනන්නේ කියන එක තෝරන්න අයිතිය ඔබට 100%ක්ම තියෙනවා. ඒක නිසා බලය වෙන කොහෙවත් නැති ලෙඩකට දෙන්න උඹගේ අතර ගනින් ඒ බලය. අරගෙන මහන්සිලා වැඩ කරපන්. මේ මෙට්‍රික්ස් එක බීට් කරපන්.